ඔබ දන්නවාද ජීවය සඳහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ? ජලය ඉතා වැදගත් අකාබනික අණුවක්. ජලය නොමැතිව මේ ග්‍රහලෝකය තුළ ජීවය පැවැත්මට නොහැකිය. ජලය පහත සඳහන් හේතු නිසා වැදගත් වෙනවා. ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීමයි. සියලු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපයීමයි. ඉහත සඳහන් බොහෝ ගුණ ජල අණුවේ රසායනික ස්වභාවය මත පදනම් වී ඇත. ජල අණුවේ භෞතික හා රසායනික ගුණ ජීවී භාවය පවත්වාගෙන යාමට හැකියාව ලබා දෙනවා. ජල අණුව කුඩා ද්‍රවීය කෝණික අණුවක්. පෘථිවිය මත ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණ 4ක් තියෙනවා. සංශක්තිය හැසිරීම, උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව, හිමායනයේදී සිදුවන ප්‍රසාරණය, ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. සංශක්තිය හා ආශක්තිය යන ගුණ දෙක නිසා පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ජලයට ලැබිලා තියෙනවා. ජල අණු අතර ඇති සංශක්තිය නිසා ජලය හා ජලයේ ද්‍රව්‍ය ඛනිජ ලවණ හා පෝෂක ද්‍රව්‍ය වැනි දිය වූ ද්‍රව්‍ය සනාල පටක වන ශෛලමය හා ෆ්ලෝයමය තුලින් ගුරුත්වයට එරෙහිව පරිවහනය වෙනවා. ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ලැබිලා තියෙනවා. ජල අණු අතර ඇති සංශක්තිය නිසා ජල අණු වලට එම හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ජලජ පද්ධතියක් තුළ ඉහළ පෘෂ්ඨයේ ජල අණු පහළ පෘෂ්ඨයේ ජල අණු මගින් ආකර්ෂණය කර ජල පටලයක් සාදනවා. ඒක හින්දා තමයි කුඩා කෘමීන්ට පොකුණක ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකි වෙලා තියෙන්නේ. මිනිස් සමෙන් ස්වේදයේ වාෂ්ප වීම දේහ උෂ්ණත්වය නියත මට්ටමක පවත්වා ගැනීමට ආධාර වෙනවා. ශාකවල සිදුවන උත්සේදනය මගින් ශාක දේහ පෘෂ්ඨය සිසිල් පෘෂ්ඨයක් ලෙස තබා ගන්නා අතර සූර්යාලෝකය නිසා අධික උණුසුම් වීම වළක්වනවා. ජල ස්කන්ධවල මතුපිට පෘෂ්ඨයේ අයිස් පාවේ. මෙය ද්‍රව ප්‍රදේශවල ජල ස්කන්ධ තුළ සිටින ජීවීන්ට ශීත ඍතුවේදී නොනැසී පැවතීමට හැකිවන ජලයේ වැදගත් ගුණාංගයකි.